මේ සල්ලි කියන එක ඔය විශ්වාස කරන්න එපා. සල්ලි ඕනේ ජීවත් වෙන්න. ඒක හරි සිව්පස්සේට සල්ලි ඕනේ පින්වතුනි. නමුත් සතුට ඉන්නේ සල්ලි වලින් නෙමෙයි. ආස්වාදයේ හොයන්නේ සල්ලි වලින්. සතුට සල්ලි වලින් හොයන්න බෑ කවදාවත්. කහවණු වැස්සක් වැස්සත් සල්ලි සතුටකින් හොයන්න බෑ ඒක. කහවණු වැස්සක් කියන්නේ ලේසි පාසු එකක් නෙමෙයි. භාග්‍යවතුනාදී නිකන් උපහැරලා දෙන්නේ නැහැ මේකට. නකහපන වස්සේ නේද? මේ කහපන වස්සේ. කහවණු වැස්සක් වැස්ස. ඔය කාමයේ සංසිඳවන්න බෑ කියලා. එන කොච්චර සල්ලි හම්බ කළත් ඔය කාමයේ සංසිඳවන්න බෑ මේකට. අවසානයේදී මහා ඛේදවාචකයේ ඔබ හිතලා බලන්න මේ මහා සල්ලිකාර විදිහට මැරිච්ච මිනිස්සුන්ට මොනව වෙලාද කියලා. දැන් හැමෝම මේ මිනිස්සු ගැන කතා කරනවානේ තාම. අහවල් එකේ අයිතිකාරයා කියයි අහවල් එකේ අයිතිකාරයා මෙහෙමයි දිනුනේ ඔක්කොම හරි. කවුද හොයලා බැලුවේ දැන් කොහෙද ඉන්නේ කියලා. මහා ධනයක් රැස් කරලා තියලා ගියා පින්වතුනි ඒක හරි. දැන් ඒවැම ලෝකයා ප්‍රයෝජනෙ ගන්නවා. ඒ ඔක්කොමත් හරි. දැන් මේ මනුස්සයාට මොකද වුනේ? කවුද මේ මනුස්සයාට පින් ටිකක් දෙන්නේ? කවුද මේ මනුස්සයාව බලන්නේ දැන්? හැම එක්කෙනාම පින්වතුනි chapter close කර කර අයින් වෙනවා.